සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කරපු ලයිෆ් ජැකට් එකක්. නමුත් මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා. මේක නිර්මාණය කරන්නේ අපේ රටේ කාන්තාවන්. මේ ආයතනයේ නිර්මාතෘවරියත් අපේ රටේ දිරිය කාන්තාවක්. ඉතින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් රටේ ආර්ථිකය නගා සිටුවන්නට ඩොලර් උපයන ව්‍යවසායිකාවක් වන දිරිය කාන්තාවක් පිළිබඳවයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ඔබ පානගනා මග අප ඉන්නේ. ඇය ධම්මිකා ප්‍රියදර්ශනය සැබවින්ම දිරිය කාන්තාවක්. කොවිඩ් සමයේ ඇති වූ ආර්ථික තත්ත්වයන්ට බොහොන්නදීම සඳහා ඇය තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එය ජීවිත සුරකින ලයිෆ් ජැකට් නිෂ්පාදන ව්‍යාපාරයක්. ඇය අද වන විට තමා නිෂ්පාදනය කරන ලයිෆ් ජැකට් රටපුරා පෙදාහරින්නේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් බවට පත්වමින්. පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක් ඇයගේ නිෂ්පාදන මෙලදී ගන්නේ එම නිෂ්පාදනවල ඉහළ ප්‍රමිතිය හේතුවෙන්. සිය සන්නාමයේ ජාත්‍යන්තර වෙළඳ පොළ තුළත් ස්ථාවර කිරීම ඇයගේ බලාපොරොත්තුවයි. අද ඔබ පානගනා මග අප ඉන්නේ වැඩසටහන තුළින් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා සුපර්ෆින්ස් ලයිෆ් ජැකට් ආයතනයේ නිර්මාතෘවරියත් එක්ක මේ වෙලාවේ ඇය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය. අයබෝවන්. ධම්මිකා මහත්මිය මම දැනගන්න කැමතියි ඔබේ ආයතනයේ ස්වභාවය, ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය මොන වගේද කියලා. ජීවිත ආරක්ෂක කබා. ඒක ලයිෆ් ජැකට් එක. ඒක තමයි මම කරන මගේ කියනවා නම් ජීවනෝපාය දැන් වෙලා තියෙන්නේ. ඒක දැන් මම පටන් ගත්ත ගාල මම දිස්ත්‍රික්කයත් එක්ක බලනකොට දැන් මගේ ලංකාව පුරාමත් ඒ වගේම ඉන්ඩිරෙක්ට් හරහා පිටරට බයස්ලා හරහා එයාලා හඳුනගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකටත් මට ෆේස් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම නෑ ඔයගොල්ලන්ට දැනට අපි සප්ලයි කරනවා එකකට නෙමෙයි කීපයකටම. ඔය බ්‍රසීල් ඒ වගේ ලොකු දූපත් තියෙන රටවල් පවා ඕස්ට්‍රේලියාවල ලොකු අයිලන්ඩ් දූපත් තියෙනවා. ඒ වලට මම හැබැයි මට තාම ඩිරෙක්ට් අවස්ථාවක් ලැබිලා නැහැ. මම දැනට ඉන්ඩිරෙක්ට් තමයි මේ සප්ලයි කරන්නේ. රජයේ ආයතන හා සම්බන්ධ වෙලා තියෙනවා ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට්, වයිල්ඩ් ඩිපාර්ට්මන්ට්, නේවි, කෝස්ට් ගාඩ් ඇතුළු සියලුම ඇඩ්වෙන්චර් පාර්ක්. කියන සතුටුයි මේ ලංකාව මම කවර් කරා කිව්වොත් කෙටියෙන් මම නිවැරදි. ඔබ කොපමණ පිරිසකට දැන් රැකියාව ලබා දීලා තියෙනවද මේ ව්‍යාපාරයත් එක්ක? ඔව්. ඇත්තටම අපේ මුලින් මුල් ආරම්භයත් එක්ක බලනකොට මේ වෙනකොට අපි මට 18ක ක්‍රූ එකක් ඉන්නවා. ඒ 18ත් අපි එයාලගේ ක්‍රූ එකක් හදාගෙන ඇත්තටම මට සම්බන්ධ නොවන පිරිසකුත් මාත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ මට මේන්ලි සම්බන්ධ වෙන්නේ නැහැ. සබ් කොන්ට්‍රැක්ට් වශයෙන් දීලා දැන් අපි 25කට වගේ එම්ප්ලොයිස්ලා ටිකක් රඳවගෙන ඉන්නවා. දැන් මේ ව්‍යාපාරය වෙනස්ම විදිහේ ව්‍යාපාරයක්. මේ වගේ අදහසක් ආවේ කොහොමද පටන් ගන්න ඕනේ කියලා හිතුවේ? ඒ කියන්නේ 2021 තමයි මම මේ අපේ කොවිඩ් වසංගතයක් තිබ්බනේ. ඒ කොවිඩ් වසංගතය හැමෝයි තමයි අපි අන්ත අසරණ වුණා. අන්න ඒ අවස්ථාවේ තමයි මම බැලුවේ මොනවාද අපෙන් කෙරෙන්න ඕනි දේ. අපි කළ යුතු දේ මොනවාද කියලා. ඒ එකම මගේ එච්.එම්. අනුර තමයි මගේ මහත්තයාගේ නම. මගේ හස්බන්ඩ්ගේ හිතවත් යාළුවෙකුත් හිටියා. කියන්නේ අපේම ෆැමිලි එකේ කසින් කෙනෙක් වගේ. එයා ඒ වෙනකොට ලයිෆ් ජැකට්ස් නිර්මාණය කරමින් හිටියා. එයා යතර කාලෙදී එයා නැති වුණා. එයා නැතිවීමත් සමගම තමයි එයා අවුරුදු 4ක් විතර වගේ ඒ නැති වෙලා ඒක ෆ්ලෝ තිබ්බා. ඊට පස්සේ තමයි අපි දැන් අතරම මම ඩාන්සින් ටීචර් කෙනෙක් වගේ මේ හැටියට තමයි මම රැකියාවේ හිටියේ. ඒ අතර පෙර පාසල් ටීච් කරා. ඉතින් කොවිඩ් වසංගතයේ සියල්ලම නැති වුණානේ. ඔව්. ඒ කියන්නේ මමත් දන්න විදියට එළියට බහින්නවත් බැරි කාලවකවණුවක් ආවනේ. එතකොට මේ මම ඇත්තටම මම ගයිඩ් කරා මොනවද කරන්න ඕනේ කියලා. ඒ කරන කාලවකවණුවේ තමයි මම හිතුවේ නෑ මට හොඳයි වෙනස්ම නිර්මාණයක් කරන්න ඕනේ කියලා. මම ඇත්තටම Google search කරා. ඒ අතරේ අපි ෆෝන් වල ඉන්න කාලේ වැඩි වුණානේ. එතකොට අර හස්බන්ඩ්ගේ පැත්තෙන්
අර කසින්ගේ පොඩි ව්‍යාපාරයක් ස්ලෝ වෙලා තිබ්බනේ. මම ඒකත් මගේ ඇත්තට මට හිතුණා ඒකත් හොඳයි කියලා. ඒ මට්ටමින්ම හිතුවේ නැහැ. නමුත් අර Google search කරලා වෙනස්ම ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතලා තමයි බලනකොට මට නිකන් අයිඩියා එකක් ආවා මේ ලයිෆ් ජැකට් එක මම හිතනවා ඉම්පෝට් කරන එකක්නේ. ඒක නතර කරලා අපිට ලංකාවම විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් මාකට් එකටත් යන්න සලස්වන්න පුළුවන් කියලා අර අයිඩියා එකක් ආවා. අන්න එතනින් පටන් ගැම්ම ලයිෆ් ජැකට් එකක් 7ක් හැදුවේ. ඊට පස්සේ දිගටම ඕල් ෆිෂරින්ස් ඒරියා එක කවර් කරලා අද වෙනකොට මුළු ලංකාවම මම කවර් කරා. කොහොමද ඕඩර්ස් එන්න පටන් ගත්තේ? එකක් 7ක් හදාගත්තා කියලා කියවනේ. කොහොමද ඕඩර්ස් එන්න පටන් ගත්තේ? ඒ ඕඩර්ස් එන්න පටන් ගත්තේ කියන්නේ අපේ මම මගේ නිවසත් එක්කම තමයි අපි ගාල්ල. ඒතර ගාල්ල දීවර සංස්ථාව තියෙන්නේ. අපි ජැකට් එකක් හදලා ගිහින් පොඩ්ඩක් පෙන්නුවා. ඒ දීවර සංස්ථාවේ තියෙනවා වෙනමම ෆිෂරින්ස් ඉක්විප්මන්ට් තියෙන ෂොප් එකක්. එතනට දුන්නට පස්සේ එතන යාලා එච්චර ලයික් වුන්නේ නැහැ නෑ අපි ඉම්පෝට් කරනවා. අපි ඕකට ටැලි නෑ එහෙම කියලා කිව්වා. පස්සේ හැබැයි එතන ඒක තමයි මට අභියෝගේ. මුල්ම අභියෝගේ. ඊට පස්සේ ඒ අභියෝගයත් එක්කම තමයි මම හිතුවා නෑ අපි එකක් නෙවෙයිනේ අපි තව කරමු. තව උන්තරන් තැන් තියෙනවනේ කියලා. නමුත් එතනට ගිය තැන මට ඒ ජැකට් එක දැකලා ෆිෂරින් සයිඩ් එකේ අය ඒ වෙලෙම ඇහුවා කොහොමද කොහෙද ඒ වගේ අන්න එතනින් තමයි ඇත්තටම මම පටන් ගත්තේ. ඒ 7 නිර්මාණය කරා ෆිෂර්මන් කෙනෙක් නෙවෙයි බෝට් ඕන කෙනෙක්ට. ඊට පස්සේ ආ දිගටම කන්ටිනියු මට ඕඩර්ස් දුන්නා. ඒක වෙල එක ඒරියා එකක් විතරයි. ෆිෂරින් ඒරියා එකට විතරයි. ඊට පස්සේ තමයි මම සියලුම ඇඩ්වෙන්චර් පාක් Facebook එක හරහා ගොඩක් ඇඩ්වෙන්චර් පාක් හොයාගෙන ඒවට එයාලත් එක්ක සම්බන්ධ වෙලා එයාට මගේ පැකේජ් එක ෆෝවර්ඩ් කරලා සප්ලයි එක ඒරියා එක හදාගත්තේ අන්න ඒ විදිහට. දැන් ඔබ මේ විදිහට පළවෙනි අභියෝගය ජයගත්තා. ඉන් පස්සේ මොනවද ආව අභියෝග කොහොමද මුහුණ දුන්නේ? ඔව්. ඒක ඊට පස්සේ නම් ආවල් මට හිතන්නවත් බැරි අභියෝග ලොකු ප්‍රමාණයක් ආවා. ඒ කියන්නේ කවුද මම මේකට යොදාගන්නේ මහන්න. ඒකෙදි මට ලොකටම හෙල්ප් කරපු මගේ හිතවත් කීප දෙනෙක්ම හිටියා. ඉතින් මගේ ගමේම හිතවත් තමයි මනීෂා. ඊට පස්සේ එයාත් එක්ක තව යාළුවෙක් සම්බන්ධ වෙලා අපි මේක හොඳ විදියට කියන හොඳ ප්‍රමිතියකට ගන්න පුළුවන් විදියට මේක කරමු කියලා කතා කරලා තමයි මේක පටන් ගන්න පටන් ගත්තේ. ඊට පස්සේ පටන් ගන්නමත් එක්ක කොහෙන්ද මම මැටීරියල් හොයන්නේ කියන අභියෝගය ආවා. එතකොට එළියට යන්නත් බෑ. මොකද කොවිඩ් ප්‍රසංගතේ. නමුත් අපි කොළඹින්ම ගිහිල්ලා තමයි මැටීරියල්ස් ගෙනාවේ. ඒ මැටීරියල් අරගෙන මේ හදපු ප්‍රොඩක්ෂන් එකේදී මම ඊට පස්සේ අභියෝගයකට ඇත්තටම මට මුණ දෙන්න උනේ කොවිඩ් ප්‍රසංගතයත් එක්ක ගෙදර ඉන්නේ කොහොමද කියලා. මොකද ලොකු භයානක තත්ත්වයක් තිබ්බේ දවසේ. ඉතින් හැබැයි ඒ හැමදේම සාමකාමී විදිහට කිසිම කරදරයක් නැති විදිහට මට කරගෙන ඉදිරියට යන්න පුළුවන් කම ලැබුණා. ඒ එක්කම ඉම්පෝට් කරන මැටීරියල්ස් ඉම්පෝට් කරන්නේ. ඒත් ඉම්පෝට් එක නතර වුණා. අන්න එතන කාලේ මට ඇත්තටම එතනත් ලොකු අභියෝගයක්. ඊට පස්සේ ගන්න මැටීරියල්ස් ඇත්තටම නැති වෙලා ගියා. ඊට පස්සේ මම කරපඩේ සර්ච් කරා මේ මැටීරියල් කොයි ෂොප් වලද තියෙන්නේ කියලා. ඒ තියෙන සියලුම මැටීරියල්ස් මම ගත්තා. ඒ අභියෝගය කොහොම හරි ජයගත්තා. එතනින් එහාට තිබ්බා කස්ටමර් බේසික් එක හදාගනිද්දී ඔක්කොම මම ජෙන්ස්ලත් එක්ක තමයි මට මූව් වෙන්න උනේ. එයාලගේ සියලුම අභියෝග ජය ගන්න නම් මම එයාලා එයාලා ඉල්ලන ප්‍රොඩක්ෂන් එක කස්ටමරයිස් එක මම නම්බර් 1 විදියට දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි නම්බර් 1 ප්‍රොඩක්ෂන් එක. ඉතින් ඒ විදියට මම ක්‍රූ එක ගොඩනගා ගත්තා. අපේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට සමන්ති කියලා එයාත් මට සම්බන්ධ වුණා. ඒ ගිය ගමන අද තා වෙනකම්ම හොඳ ගමනකට ඇවිල්ලා තියෙනවා. අභියෝග ජය ගමන් කරන ගමනක් මේක. ඇත්ත. හොඳයි. දැන් මේ ගමන් මග ඇතුලේ ඔබට බොහොමයක් දෙනා උදව් කරලා ඇති මේ තත්වයට මේ ව්‍යාපාරය නගා සිටුවා ගන්න. කවුද උදව් කළේ කියලා අපි මතක් කරමු. ඔව්. මුලින්ම මම කිව්ව පරිදි මට මගේ හිටිය මුල්ම සේවිකාවන් මනීෂා. ඔව්. හිතවතුන් තමයි. එයාලා තමයි මට මුලින්ම උදව් කරේ. මේක නැත්තම් ඇත්තටම මට මේ තත්ත්වයට ගෙනින්න බෑ. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ඒක පටන් ගන්නමත් එක මගේ මහත්තයා තමයි මේ පොලිස් නිලධාරියෙක් ඔහුගෙන් ලොකු
මෙහෙයක් වුණා. මොකද එයා පොලිස් සේවයේ ඉන්න අතරේ මට කරන්න බෑ. මේ එයාට හෙල්ප් එකක් කරන්න බෑ. නමුත් එයා බෑකප් එකේ ඉඳන් මාව ටච් කරන්න එයාට පුළුවන් කියන තැන. ඒ වගේම තමයි මගේ ලොකු පුතා එයා එතකොට ඒ වෙනකොට අප්ග්‍රේඩ් හිටියේ. නමුත් එයාගෙනුත් ලොකු හෙල්ප් එකක් තිබ්බා. අනිත් පුංචි දෙන්නත් මට හෙල්ප් කරා. ඊට පස්සේ අපි ඇත්තටම මට ලොකු අභියෝගත් එක්කම හෙල්ප් එකක් විදියට මම ඔය ලොකු සෙසන් වලට යන සහභාගී වුණා. මේ මොකද 2023 තමයි මම බෙස්ට් ඔන්ටර්ප්‍රෙනියර් වුණා. ඒක මේ අපේ දිස්ත්‍රික් ලේකම් එක හරහා මට ලොකු ඇත්තටම අභියෝගයක් මම ජයගත්ත කියන්නේ එතනදී මම දන්නේ නැති නොදන්න විදියට මට මීඩියාස් පැත්තෙන් මහා මෙරක්තරන් හෙල්ප් එකක් වුණා. මුල්ම මීඩියා එක තමයි දෙරණ කියන්න සතුටුයි. මගේ ලෝකයා සහ ලෝකයෝ මාධ්‍ය ජාලයට මාව මුදා හැරලා එතනින් මට ලොකු කස්ටමර් බේසික් එකක් හැදුනා. කියන්නේ මම නොදන්න කස්ටමර්ස්ලා කියන්නේ ලොකු ආයතන මාත් එක්ක සම්බන්ධ වුණා. ඔයා තමයි හොඳ ප්‍රොඩක්ෂන් එකක් ගෙනියන්න අපි වාගේ මෙහෙම දෙරණ මීඩියා එකෙන් දැක්ක කියන එක ඇත්තටම හරි සතුටුයි ඒ වෙලේ. මොකද මට ඒක ෆ්‍රී පැකේජ් එකක්. මම කවදාවත් හිතුවේ නෑ. ඒ වගේම ධරණී ඒ වගේ පුවත්පත්වලත් එක්කම ඒ උදව් කරන අතරේ ඔය හැම දෙකදීම සෙසන්ස් තිබ්බා. ඒ කියන්නේ බැංක් හරහා. එතකොට මට 2023 වසරේ තමයි සෙලාන් බැංක් එක මුණ ගැහුනේ. ආරාධනා හෝටල් එකේදී කියන්න සතුටුයි එදා මාව පිළිගත්ත විදියටම අද වෙනකොටත් එක හෙලාම මා පස්සෙන් ඇවිල්ලා මට ලොකු පුෂ් එකක් ලොකු තල්ලුවක් දුන්නා. ලොකු ඒ කියන්නේ මම බලාපොරොත්තු නොවිනු විදියට මට හෙල්ප් කරා. සෙලාන් බැංක් එකෙන් තමයි මාව මේ තැනට දැන් මේ ඉන්න ලොකු මට ප්‍රොඩක්ෂන් එකක් කරන්න පුළුවන් විදියට මට ණය යෝජනා ක්‍රමයකට මාව එකතු කරගෙන ණයක් දීලා ඒ කියන්නේ දිනන ඇය නමින් මම තමයි ස්ටාර්ට්අප් මම හිතන විදියට මේ මම තමයි මට තමයි ඒ මුල්ම දිනන ඇය කියන ප්‍රොජෙක්ට් එක හරහා මුල්ම මිලියන 5 ලැබුණේ. ඒ මිලියන 5 උපයෝගී කරගෙන තමයි මම දැන් ඉදිරි අනාගතේ ඔය කියන සැලසුම් ක්‍රමවේදයට යන්න ආයි තියලා තියෙන්නේ. ඔබේ ව්‍යාපාරයේ ඉදිරි සැලසුම් මොනවද? ඉදිරි සැලසුම් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙන අතරේ මම මේ දැන් ඉන්න තැන ඉඳන් මට ඕන ලොකු ෆැක්ටරි ලෙවල් එකට මේක අරගෙන අපි ඵලදායිතා පැත්තෙන් මේක ජයගත්තා වගේ ජීවිත ආරක්ෂක කබා ලයිෆ් ජැකට් ඕල් රවුන්ඩර් සප්ලයි කරා වගේ ඵලදායිතා පැත්තෙන් 5S ප්‍රමාණිකූලව කරගෙන යන හොඳ ෆැක්ටරියක් නිර්මාණය කරලා ලොකු සේවක සංඛ්‍යාවක් ලොකු මැෂින්ස් එකම ලොකු සේවක සංඛ්‍යාවක් මාවටා ඒ කියන්නේ මාවටා එකතු කරගෙන හොඳදී ඒ වගේම අපිට අර ඉන්ටර්නැෂනල් මාකට් එකට යනකොට අපිට ෆැක්ටරි ලෙවල් එක 5S එක අන්න ඒ වගේ නම්බර් 1 ලෙවල් එකකින් තියෙන්න ඕන. අන්න ඒ ටික මට හදාගන්න ඒ හදාගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකට ගිහිල්ලා මේ රටට ඩොලර් ගෙන එන්න පුළුවන් මේක එක්ස්ප්ලෑන් කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මගේ තියෙන ඉදිරි අනාගත ලොකුම සැලසුම. තවත් ව්‍යවසායිකාවක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කාන්තාවකට ඔබ ලබා දෙන උපදේශය මොකක්ද? ඇත්තටම ව්‍යවසායිකාවක් කියනකොට පමණක් බයයි. කොහොමද මම මේ අභියෝගය ජයගන්නේ කියලා. හැබැයි අපි ඒක අභියෝගය ජයගන්නේ කොහොමද? ව්‍යවසායිකාවක් වෙන්නේ කොහොමද කියන එක පොතපත දැනුම තියරි පැත්ත අපිට තියෙන වට වඩා අපි අපේ ජීවිතයේ ගත්ත අභියෝගات එක්ක තමයි අපි ඒ තැනට යන්න පුළුවන්කම තියෙන්නේ. අපිට කරන්න පුළුවන් උපරිම මෙහෙය අවංකකම අර ඒකත් එක්ක තියෙන්න ඕනේ මොකද්ද? අර හැංගිච්ච තියෙනවානේ අපේ අර පෙර පින කියන එක. අන්න ඒකත් අපි පෙර පිනත් ඉස්මතු කරගෙන අපිට රුපියලක් ලැබුණොත් රුපියලෙන් 7-10ක් හරි අපි කාටද යොදවන්නේ කියන තැන තියාගෙන ගියොත් මම හිතනවා හොඳ ව්‍යවසායිකාවක් බිහි වෙයි කියලා. හොඳයි. දිරියෙන් ඉදිරියට යන්න ව්‍යවසායිකාවක් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවකට හොඳම උදාහරණයක් තමයි ඇය. ඉතින් ඇයගෙන් ආදර්ශයක් අරගෙන ඔබටත් පුළුවන් කාන්තා ව්‍යවසායිකාවක් බවට පත්වෙන්න. ඉතින් අපිත් එක්ක අද එකතු වුණේ සුපර් ෆින්ස් ලයිෆ් ජැකට් ආයතනයේ නිර්මාතෘවරිය දමිකා ප්‍රියදර්ශිනී මහත්මිය. බොහොමත් ස්තුතියි කියලා ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා.
ඉතින් අපි සූදානම් තවත් මෙවැනිම වැදගත් සාර්ථක ව්‍යාපාරයකින් ඔබව මුණ ගැහෙන්නට මේ ඔබ පානගෙන මග අප ඉන්නේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.